අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් හැමෝම අද ක්වික් රිවිව් එකක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්දියාව සහ පාකිස්තානයේ අතර පවතින ගැටුම් පිළිබඳව. ඉතින් ඉන්දියාව සහ පාකිස්තානය නිතරම ගැටෙනවා. ඒක ඉතින් අමුතු දෙයක් නෙමෙයි. ලෝකෙ හැමදාමත් රටවල් ගැටුණා. ඉතින් ඉන්දියාව පාකිස්තාන ගැන ගත්තොත් එහෙම පාකිස්තානයට මම කොහෙත්ම සපෝට් කරන්නේ නැහැ මේ අවස්ථාවේදී. මොකද පාකිස්තානයේ වැරදි. ඔබ දන්නවා 1960 ගණන් වල ඉඳලා ඇෆ්ගන් යුද්ධය රුසියාව ඇෆ්ගන් යුද්ධය ගැන කතා කරොත් ඇෆ්ගනිස්තාන යුද්ධය ඇති වුණේ ඉස්සල්ලාම රුසියාව ඇෆ්ගන් යුද්ධයට පැටළුණොත් මේ මුල්ලාවරු නිසා. ඇෆ්ගනිස්තානයේ කලින් හොඳට තිබ්බ රටක්. නමුත් මොවුන් ඇෆ්ගනිස්තානයේ මේ තත්ත්වයටපත් උනේ මේ ගුල්බදින් හෙක්මතියාර් එහෙම නැත්නම් තාලිබාන් පාලන ක්‍රමයට මේක නතුනේ මේකේ ප්‍රධාන වගඋත්තරකරුවා සහ මේකේ ප්‍රධාන කැරලිකරුවා මේකේ ප්‍රධානම අන්තවාදියා ඉස්ලාමීය ත්‍රස්තවාදියා තමයි පාකිස්තානය. පාකිස්තානය කියලා කියන්නේ ඉස්ලාම් ආගමේ තියෙන නරක එහෙම නැත්තම් කියනවනම් ඉස්ලාම් ආගම නරක ආගමක් කියනව නෙමෙයි. ඉස්ලාම් ආගම දඩමීමා කරගෙන ආගම මුල් කරගෙන ආගමේට වැරදි ප්‍රතිරූපයක් ඇති කරලා ආගමෙන් අපි කිව්වොත් මෙහෙම ආගම ඔවුන් වැරදි ආකාරයට යොදාගෙන මේ ලෝකේ අපි හිතමු ත්‍රස්තවාදයක් ඇති කරන්න ඉස්ලාමයේ මොවුන් මුස්ලිම් පමණයි මේ ලෝකේ ජීවත් විය යුතුයි කියලා කියනවනේ යම් කිසි කෙනෙක්. ඒක පාකිස්තානයේ ප්‍රමුඛ සුන්නි මුස්ලිම් කණ්ඩායම් සහ ඔවුන්ගේ නිකායන් විසින් තමයි ඒක කරන්නේ. නමුත් අද ගත්තොත් මේ මෑත ඉතිහාසය ගැන පොඩ්ඩක් අපි කතා කරලා බලුවොත් එහෙම ඇෆ්ගනිස්තානයේ මේ තත්ත්වයටපත් වෙන්න ඇෆ්ගනිස්තානයේ මේ අන්තවාදය කියන එක ලෝකේ දරණුවට ගිහිල්ලා ඇෆ්ගනිස්තානයේ කියන එක මේ ආකාරයට ලෝකේ දරුණු තත්ත්වයට පත් වෙන්න ප්‍රධානම හේතුව තමයි පාකිස්තානයේ සිටින ඉස්ලාමික් wrong teachings. එහෙම නැත්නම් අපි කියනවා නම් වහබිසම් අන්තවාදී මුස්ලිම් කණ්ඩායම්. ඒක ඉන්දියාවටත් බලපාලා තියෙනවා. ඔබ ගත්තොත් ඉන්දියාව, පාකිස්තානය, නේපාලය ওই රටවල් ඔක්කොම ඇෆ්ගනිස්තානයේ ඇතුළු ඉස්සර එක රටක්. හරිද? නමුත් බුදුන් උපන් දේශයේ අපිට බුදුන් උපන් දේශය නැති කරගන්න බෑ. ඒ නිසා අපිට මොහොතකට හිතමු මේගොල්ලෝ දැන් අලුත්ම තත්ත්වය තමයි ඉන්දියාව පාකිස්තාන යුද්ධය මේ තත්ත්වයට හේතුවක් මේ පොඩක් අපි කතා කරලා ඉමු. ඒක ඉස්සෙල්ලා බලමු. දැන් වර්තමානයේ අද වෙනකොට මේගොල්ලෝ මේ නියුක්ලියර් දැන් මේ සාමගික විසුමක් ඇති කරගෙන කියන සටන් විරාමයක් ඇති කරගෙන තියෙන්නේ. ඒක කෙසේ වෙතත් කොහොමද යුද්ධය ගියත් පාකිස්තානයට ඒක දරන්න බෑ. මොකද පාකිස්තානය, බංගලාදේශය, ශ්‍රී ලංකාව කියන තුනම ආර්ථික වශයෙන් වැරදි පාලන ක්‍රමයන් නිසා ආර්ථික වශයෙන් වැටුණු රටවල්. ඒක ගැන කතා දෙකක් මේක අංක 1. අනිත් කාරණේ තමයි අපි ප්‍රධාන වශයෙන් මේ ගැන හිතන්න ඕනේ. කලින් මේවා බුද්ධ ආගමේ තිබ්බ රටවල්. නමුත් මේ වැරදි ප්‍රතිරූප සහ ඉස්ලාමය ගැන තියෙන වැරදි මතවාදයන් උඩුප්පා ගනිමින් යුද්ධ ප්‍රකාශයට පත් කරමින් අන්තිමට අපි ගත්තොත් එහෙම අද පාකිස්තානයේ ඉන්නේ කලින් වර්තමානයේ පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ ජීවත් වෙන්නේ කලින් අවුරුදු වල. ඒ කියන්නේ අවුරුදු 500කට 1000කට 1500කට 1000කට මෙහා 1500ක් වගේ කාලයකට 1210 ක්‍රිස්තු වර්ෂ 10 වගේ ඉඳලා මොගල් වරුන්ගේ අධිරාජ්‍ය ඕන්ගෙන් පැවතගෙන එන මොගල් අධිරාජ්‍යෙන් පැවතගෙන එන වර්තමාන පරම්පරාව තමයි ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානයේ කාශ්මීරයේ ජීවත් වෙන්නේ. ඔවුන්ගේ පැවතගෙන යන ජන කොටස්. අපි එහෙම කියමු. ඒක තමයි ඇත්ත. හරිද? එතකොට උන්ගේ ලේ වර්තමානයේ උන්ටත් තියෙනවා. දැන් එතකොට මේ කලින් මේ බුදුදහම තුළ තිබ්බ ප්‍රදේශ. හරිද? එතකොට මේ මොගල් ආක්‍රමණ ඔබ දන්නවා අයෝධ්‍යා විශ්වවිද්‍යාලය, නාලන්දා විශ්වවිද්‍යාලය වගේ දේවල්
නාලන්දා විශ්වවිද්‍යාලයේ තිබ්බ ඔබ ගත්තොත් එහෙම මේ තිබ්බ පුස්තකාලේ මාස 6ක් මාස 8ක් ඉදිගත්තයි කියලා කියනවා. ඒ තරම් ප්‍රමාණයක් පොත් තිබිලා තියෙනවා. අද මුළු ලෝකෙටම පුස්තක දෙන්න පුළුවන් මෙලු ඒ විශ්වවිද්‍යාල දෙක තිබ්බනම් මේ පුස්තකාලේ තිබ්බ දැනුම අද තිබ්බනම් අද මේ ලෝකයේ පවා මේකට වඩා වෙනස් වෙන්න බොහෝ විට ඉඩ තිබුණා. මේකට වඩා ලොකු දියුණු ප්‍රදේශයක් වෙන්න ඉඩ තිබුණා මත මේ ලෝකයේ සහ ආසියාතික රටවල් පවා. හරිද? එතකොට ඇත්තටම මේ ක්‍රුසේඩර්ස්ලා එක පැත්තකින් පොඩ්ඩක් රෙසිස්ටන්ස් එකක් දීලා බටහිරට සහ බටහිරට යන්නේක හම්බෙෝ යන්නේක නතර කරගත්ත එක වඩා හොඳයි. ඒ වගේම ස්පාඤ්ඤයේ ඉසබෙලා රජින 1457 වෙන්න ඕනේ. ඔව් කුරුසුද්දෙන් පස්සේ 1457 සිට 1525 දක්වා ශීඝ්‍රගේ රාජ්‍ය පාලනයේ සහ ඒගේ පුතාගේ රාජ්‍ය පාලන කාලය තුල මේව නතර කරගත්තේ නැත්නම් මේ අන්දලූසියාවල ඉඳලා අය යටත් කරගෙන යුරෝපයේ පැත්තෙන් ගත්තොත් ඇය මුස්ලිම් කරණයට ලක්වීම වළක්වා ගත්තේ නැත්නම් අද අපිට මුළු යුරෝපයේම මුස්ලිම් වෙලා තමයි දකින්න වෙන්නේ. හරිද? එතකොට ඒක එකක්. එතකොට දැන් මේ වර්තමාන තත්ත්වය ගත්තොත් එහෙම මේ මේවා මේ හම්බෙෝ කියන්නේ මේ හම්බෙෝ බලෙන් අල්ලා අවුරුදු 500කට 1000කට කලින් මුන් ඇවිල්ලා බලෙන් අල්ලගත්ත ආක්‍රමණය කරලා බලෙන් අල්ලගත්ත ප්‍රදේශ. හරිද? එතකොට දැන් කලින් බංග්ලාදේශ කියන්නේ කලින් පාකිස්තානය කියලා ඉන්දුනීසියාව මැලේසියාව වගේ රටවල් ඔක්කොම කලින් බුද්ධ ආගම තිබ්බ රටවල්. එතකොට මොකද හින්දු ආගම දැන් ඔබ මොහොතකට හිතන්න හින්දු ආගම නැත්තම් ඉන්දියාව හින්දු රටක් නොවුණා නම් ඔබ මොහොතකට හිතන්නේ ශ්‍රී ලංකාවේ තත්ත්වය. ශ්‍රී ලංකාව කරච්චියට කිට්ටුව දූපතක් වෙලා තිබ්බනම් පාකිස්තානයට ආශ්‍රිතව දූපතක් වෙලා තිබ්බනම් මොගල්ලෝ ගහලා ලංකාවට අල්ලගෙන ඊට පස්සේ දූපත් රාජ්‍යයක් විදිහට ලංකාව පැවතීම නිසා භූෂමතාවය ලංකාවේ මුහුද මැද පිහිටීම නිසා දූපතක් වීම නිසා ඉන්දියාවට පහළින් ගොඩක් පිහිටීම නිසා මොගල්වරුන්ට මධ්‍යම ඉන්දියාවට පමණක් ඇවිල්ලා ඕන නතර කරා උඩ සටන් නැත්නම් උන් දකුණු ඉන්දියාවට ආවනම් උන්ට ලංකාවට එලා ලංකාව ගහලා අල්ලගන්න එක වැඩක් නෙමෙයි. අවුරුදු 500කට 1000කට පුඩදී මම කියන්නේ ඉතිහාසයේ වෙන්න තිබ්බ දේවල්. ඒ වගේ එහෙම වුණා නම් මේ ඇනලයිස් කරන්න ඕන මේ ඉතිහාසයේ වෙන්න තිබ්බ දේවල් ඇනලයිස් කරලා අපි ඉතිහාසය ඉගෙන ගන්න එකේ පරමාදර්ශය කියන එක ඒකයි. හරිද? ඒක තමයි වටිනම දේ. ඊපස්සේ එහෙම ආවනම් අද ලංකාව දෙන මුස්ලිම් රටක්. ඔය වර්තමානයේ 2000න් පස්සේ ඉපදුන පඩයන්ට උන්ට මේවා තේරෙන්නේ නැහැ. උන් පාකිස්තානයේ ජය වේවා ඉන්දියාව බංග වේවා කිය උන් කෑ ගහනවා. මහින්ද පතිරණලා වගේ මෝඩයෝ. මුන් ඉතින් මේ නාමල් රාජපක්ෂගේ රජයක් යටතේ ওই මහින්ද පතිරණ කියන ඌරුවා කවදා හරි ලංකා උසස් අධ්‍යාපනය ඇමති වුණොත් ලංකාවේ ඉතුරු ටිකක් බංකොලොත් කරලා තමයි ඔක නවතින්නේ. හරි ඉතින් ඒක තමයි ඇත්ත කතාව මේ කියන්නේ වෙනවා. ඉතින් ඒ කෙසේ වෙතත් දැන් මේ වෙන්න තිබ්බ දේවල් මම මේ කියන්නේ මේ ටෙරරිස්ට් ඇටැක් එකක් ආවා ටෙරරිස්ට් ඇටැක් එකට දැන් මේ කශ්මීරය කියන එකත් එක්ක ගමු ඒකත් මම කියලා දෙන්නකො කශ්මීරයට ප්‍රධාන හේතුව කශ්මීරය කියලා රාජ්‍යයක් හැදෙන්න කශ්මීරේ කලින් එක ප්‍රොවින්ස් එකක් නැත්නම් ස්ටේට් එකක් විදිහට තිබ්බේ ප්‍රදේශයක් විදිහට ඒරියා එකක්. එතකොට බ්‍රිටිෂ් ඉන්දියා යටතේ ඔය ඔක්කොම එක රටක් විදිහට තිබ්බේ උන් පාලනය කරේ. නමුත් ඊට පස්සේ 1947 වලදී මේ ඉන්දියාව පාකිස්තාන බෝඩර් ලයින් ඔෆ් කන්ට්‍රෝල් එක වෙනස් වුණාට පස්සේ කශ්මීරය කිව්වා අපිට වෙනම කශ්මීරේ පාලනය කරේ ඒ කාලේ මහරජා. ਉਹ හින්දු ජාතිකයෙක්. නමුත් කශ්මීරේ වැඩි 65ක් 70ක් 80ක් 80ක් ඉවත් වුණ නිසා ජීවත් වෙන්නේ දැනටත් මුස්ලිම් මිනිස්සු. හරි. ඒකේ අර මොගල් වරුන්ගෙන් පැවතෙන මුස්ලිම් මිනිස්සු. නමුත් කශ්මීරේ තමයි කලින් බුදුදහම 70000ක් අපේ මේ බුදුදහමේ ආරාම තිබ්බයි කියලා කශ්මීරේ. හරිද? එතකොට දැන් මේ ප්‍රදේශ අඩු ගානේ දුන්නොත් ඉන්දියාවට ඉන්දියාව විසින් දුන්නොත් පාකිස්තානයට මොකද වෙන්නේ? සම්පූර්ණයෙන් ඒක සම්පූර්ණ මේ වෙලාව කියන සම්පූර්ණ මුස්ලිම් රාජ්‍යයක් ඇති වෙනවා. දැනටමත් ඒක ඇති වෙලා තියෙනවා. එතකොට දැන් ඇති උනේ මොකද්ද දැන් මේ එතකොට එතනදී ඉන්දියාව කිව්වා මොහමඩ් අලි ජින්නට 1947 දී අපේ මේ රට අපිට දෙන්න බෑ. මේ කෑල්ල අපේ කශ්මීරයට යුද්ධ තුනක් ඇති වුණා. කශ්මීරේ කරණ කොටගෙන. කශ්මීරේ හේතු කොටගෙන.
ඉන්දියාව යුද්ධ දෙකක් ඇති කරගත්තා මේ නදියේ මේ ගංගාවන් නිසා. හරි සින්දු ගඟ නිසා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා රටවල් දෙකට. ඉතින් ඇත්ත වශයෙන්ම දැන් වර්තමාන තත්ත්වය වෙලා තියෙන්නේ ටෙරරිස්ට් ඇටැක් එකක් ආවා. අහිංසක මිනිස්සු මැරුවා. ඉතින් ඒකට ඉන්දියාවෙන් පරිගැනීමක් කරා. ඉන්දියාවෙන් ඩෙමොලිෂ් කරන්න ඕනේ. ඉතින් ත්‍රස්තවාදීන්ට කැහුවා හම්බයන්ට පුළුවන් තරම් ගහන්න ඕනේ. ඒක තමයි මගේ ප්‍රතිපත්තිය. හම්බයන්ට ගහන තරමට තමයි උන්ට ඒ විදිහට තමයි උත්තර දෙන්න ඕනේ. දුවක් වෙන්න දුවක්ෙන් උත්තර දෙන්න ඕනේ. මම නම් අන්තවාදී කියලා මට සමා වෙන්න මෙහෙම කිව්වට අන්තවාදියෙක් නොවි බෑ මේ වෙලාවේ. ඒවට ඒ විදිහට තමයි උත්තර දෙන්න ඕනේ. හරි හම්බ බල්ලන්ට. එතකොට හම්බේ වගේක් කියලා හම්බ ත්‍රස්තවාදියෝ ටිකක් ඇවිල්ලා ගැහුවා ගහලා මිනිස්සු 26 දෙනෙක් 30 දෙනෙක් මැරුවා මේක මොකද දවසක. එතකොට ඒකට ඉන්දියාවෙන් ප්‍රතිචාර දක්වුවා මේවට මුදල් ආධාර උපකාර කරන්නේ ඇෆ්ගනිස්තානයටත් මම කලින් කිව්වා වගේ ආධාර කරේ සහ ආධාර කරන්නේ කවුද? ආධාර කරන්නේ පාකිස්තානය. එතකොට වර්තමානයේදී මේ தත්ත්වය එහෙමයි ආධාර කරන්නේ මේවට පාකිස්තානය. එතකොට ඉන්දියාවට එක ප්‍රශ්නයක් තියෙනවා ඉන්දියාවට අයිතියක් නැහැ. පාකිස්තානයේ තියෙන පාකිස්තාන ටෙරිටරි එකේ තියෙන ප්‍රතිවිරුද්ධ කණ්ඩායමකට මොකද පාකිස්තානට කිව්වනේ මේ තැන් වලට ගහනවායි ගහපන් කියලා පාකිස්තානයේ අනිවාර්යෙන් ත්‍රස්තවාදීන් සමහරට ගහන්න ඉඩ තිබුණා. නමුත් ත්‍රස්තවාදීන්ට ගහන්නේ නැහැ පාකිස්තානයේ කොහොමුණත් බයයි ත්‍රස්තවාදීන්ට. පාකිස්තානයේ ඇතුළේ ත්‍රස්තවාදී කණ්ඩායම් කල්ලි කණ්ඩායම් සාල ප්‍රමාණයක් මම හිතන්නේ 70 ගානක් 80 ගානක් ක්‍රියාත්මක වෙනවා. අර මොහම්මඩ් අබිතුමත් කියලා තියෙනවානේ 73කට මගේ එක වීඩියෝ එකක් දාලා තියෙනවා කියන්නේ 73කට ගෲප්ස් කැඩෙනවා කියලා මේ ලෝකයේ අවසානයේදී ඉස්ලාම් ආගමේ ගෲප් 73කට කැඩෙනවා කියලා කියලා තියෙනවා. ඒ වගේ එනිමි ටෙරිටරි එකක් වුණත් සෝවරන්ටි කන්ට්‍රි එකකට ඇටැක් කරේ ඒක ඉන්දියාව විතර වැරදි දෙයක් කරලා තියෙනවා. නමුත් මේවට මාන බලන්නේ මේවට ප්‍රතිරෝධ වෙන මාන බලන්නේ චීනය. චීනය ඉතින් පාකිස්තානට ආධාර දෙනවා. මොකද චීනි බයයි ඉන්දියාවට නගී කියලා. චීනි අභිබවයි කියලා. එහෙම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අපි සපෝට් කරන්න ඕනේ ඉන්දියාවට ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පාකිස්තානේ පරාජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ නම් මොකද හින්දුවරුන්ට මම නිතරම සපෝට් කරන හම්බයට නිතරම මම විරෝධී. ඒ නිසා මුන්ට ගහන්න ඕනි කියන එකයි මගේ පරමාර්ථය. මම කියන්නේ. මගේ පුද්ගලික අයිඩියා එක. හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි නියුක්ලියර් බෝය එකක් ඇති වුණොත් එහෙම ඒ රටවල් දෙකටම 180 ගානේ නියුක්ලියර් වෝහෙඩ්ස් තියෙනවා. දැන් ওই මිසයිල්ස් වමාරු කරගත්තොත් එහෙම අඩුම ගානේ ලෝකයේ ඉන්දියාවේ ඉන්නවා කෝටි 155ක් ජනගහනය පාකිස්තානයේ ඉන්නවා කෝටි මෙතනේ කෝටි 30 ගානක් කෝටි 30ක් වගේ කෝටි 25ක් වගේ ජනගහනය ඉන්නවා. ඒකට අතර 150ක් 155 අතර කියන්නේ කෝටි 200කට ආසන්න ප්‍රමාණයක් මැරෙනවා මිනිස්සු. ඒකට ලංකාවේ ඉන්න කෝටි 2.5ක් ඔය මිනිස්සු ඉවරයි. ඉරානයේ රුසියාව චයිනා ඔය රටවල් වලටත් අනිවාර්යයෙන්ම බලපානවා ඕක. නියුක්ලියර් වෙපන් ඇටැක් එකක් ගියොත් නේ. ඒ වගේම නියුක්ලියර් බස්ට් එක නිසා මොකද වෙන්නේ සෙල්සියස් එක degrees 10 or 15 degrees වලින් මේ වෙන්න පුළුවන් මේ රේඩියේෂන් එක නිසා ටෙම්පරේචර් එක අඩු වෙන්න පුළුවන් මුළු ලෝකෙට මේක බලපානවා. ඒ නිසා මේක මේ විදිහට වළක්වා ගන්න ඕනේ නියුක්ලියර් වෝර් එකක් ඇති වෙන්න. දැන් රුසියාව උනත් දන්නවා මහලු කොට ඒගොල්ලෝ නියුක්ලියර් වෙපන්ස් හදනවා මිනිස්සුන්ට පෙන්නන්න ලෝකෙට පෙන්නන්න. නමුත් නියුක්ලියර් ඇටැක් එකකින් ගැහුවොත් එහෙම ඇමරිකාවත් ඉවරයි රුසියාවත් ඉවරයි. තමන් ගහනවා තමන් අත පුච්චගෙන ගහන්නේ. හරි අර නිකන් අතේ රතින් එකක් අතේ අත් බෝම්බයක් අතේ පුපුරනවා වගේ තමයි. මරාගෙන මරන බෝම්බයක් වගේ තමයි. මරාගෙන මරන බෝම්බෙන් මොකද වෙන්නේ දරුවනි? මරාගෙන මරන ඉන්න මිනිහත් මරනවා අනිත් මිනිස්සුත් මරනවා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මුන්න මම සැකෙවින් කිව්වා පාකිස්තාන ඇඩ්මිනිස්ට්‍රේටිව් එක කියලා කියන්නේ කශ්මීර ඇඩ්මිනිස්ට්‍රේටිව් කියලා කියන්නේ හම්බයන්ට අයිති කොටසක් නෙවෙයි. අපිට තියාගන්න. 100,000 ගාන කවුරු ඉඳලා මේවා ඉන්දියාවේ කොටස් විදියට පාවිච්චි කරනවා. ඒ නිසා දැනට තියෙන මේත බ්‍රිතාන්‍ය ජාතිකවත් මේකට වක් කියන්න ඕනේ. ඕන් වග කියන්න ඕනේ ඇයි කියන එක සහ ඕන් වග එක පැත්තකින් මම කියන ඕන් වග කිය යුතුයි කියලා තව පැත්තකින් මම කියන ඕන් වග කිය යුතු නෑ කියලා. ඒකට හේතුව මම ඇයි කියලා හෙට වෙන වීඩියෝ එකකින් මම කියන්නම්.
හිතුවා සමහරට බ්‍රිතාන්‍යයේ ඔබ දන්න බ්‍රිතාන්‍යයේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ බංගලොත් වුණා. ඊට පස්සේ ඕන්ට නිදහස් සටන් කරද්දී මහත්මා ගාන්ධී ඉඳද්දී ඕන්ට බ්‍රිතාන්‍යයට ස්වෛරීත්වය ඉන්දියාවට දෙන්න වුණා. නමුත් ඒ දුන්නාට පස්සේ ඕන්ට පාකිස්තානයේ වෙන් කරගනින්න කියලා උන් කියාගෙන ගියා මිසක් ඕන්ට වෙන ඔප්ෂන් එකක් හරියට සමහරලාට ඒ වෙලාවේ නොතිබෙන්න ඇති. හරි. ඒ වෙලාවේ නොතිබෙන්න ඇති. මොකද උන් ගියාට පස්සේ නෝක උනේ. ඉතින් ඕකත් තව දිග කතාවක් ඒ ගැන පරීක්ෂණයක් කරන්න ඕනේ. එහෙමනම් මම ගිහින් එන්නම්. ඕක තමයි දැනට තියෙන තත්ත්වය. සටන් විරාමය යනවා. නමුත් ඒ අතර කැඩෙනවා. ඒගොල්ලෝ වෙඩි කුමාරු කරගන්නවා, බෝම්බ ගහගන්නවා. මෙතනදී චීනේ වැරදි. චීනේ උන්ගේ අවිත් ටෙස්ට් කරන්න පාකිස්තානයට දීලා තියෙනවා. අපි බලමු ඉදිරි සතිය ඇතුළත කුමක්ද වෙන්නේ කියලා. එහෙමනම් ගිහින් එන්නම් ආයිබෝන්. ඔබ සැමට ජය ප්‍රාර්ථනා කරනවා.